හරි අපි දේව වචනයට යමු. මේ වසරේ අපේ තේමාව තමයි ඔක්කොම එකපාරක් කියන්න සිංහලෙන්. කියන්න හයියෙන් 1 2 3 හයියෙන් කියන්න. right ඉංග්‍රීසියෙන් උත් කියමු අපි එකපාරක්. මොකද්ද මේ දේශය කියලා කියන්නේ? ඊශ්‍රායල් සෙනගගේ ගත්තොත් කානාන් දේශය. ඔවුන්ගේ අයිතිය. ආබ්‍රහම් දෙවියන් වහන්සේ අර ඌර් කියන නොහැදිලිකාර දේශයකින් කැඳවලා දෙවියන් වහන්සේ ඔහුට කිරි හා මීයෙන් උතුරන දේශයක් පොරොන්දු වුණා. නමුත් ඒ පොරොන්දුවට ඔවුන් විදේශිකයෝ වුණා. ඔවුන් එක එක රටවල ඔවුන්ගේ දේශය අතහැරලා හිටියා. ප්‍රධාන වශයෙන් මිසරේ. ඊට පස්සේ ඔබ දන්නවා ජෝසප් තුලින් ඔවුන් අවුරුදු 430ක් තමන්ගේ උරුමයට විදේශිකයෝ හිටියා. අවුරුදු කීයක්ද? 430ක්. මතක තියාගන්න දෙවියන් වහන්සේ ඔබට යමක් පොරොන්දු වුණොත් ඒක ඔබ ජීවිතුන් අතර නැතත් උන්වහන්සේ ඒක කරන්න යනවා. මතක තියාගන්න ඒක. ඉතින් මම 31 රාත්‍රියේත් මේක කතා කළා. මේක එක වචනයකට ඔබට අවධානය දෙන්න කැමතියි මම. behold කියන එක. ඔකමල කියන්නේ behold. ඒ කියන්නේ බලන්න. මේකේ හේබ්‍රෙව් මීනින් එකයි ග්‍රීක් මීනින් එකයි ගත්තාම ඔක නවගිවිසුමේ තියෙන වචනයක්. ග්‍රීක් වලින් නම් ඒක ඊඩෝ කියලා කියනවා. නැත්නම් අයිඩෝ කියලා කියනවා. අයිඩෝ නෙමෙයි. ඊඩෝ කියන්නේ ප්‍රොපේතම ඇස් වලින් බලන්න ඕනේ. මොන ඇස් වලින්ද? ප්‍රොපේතම ඇස්. ස්පිරිචුවල් අයිස්. ඔබ ගැලවීම ලැබපුවාම පුරුදු වෙන්න ඕනේ ස්වභාවික ඇස් වලට එහා බලන්න. ස්වභාවික ඇස් වලට එහා. ඒ කියන්නේ ඔබගේ සිත් නැමැති ඇස් පහදන පිණිස. ඔබේ සිත් වලට ඇස් තියෙනවා. ළඟින් එක රටක වගේ හිත් වලට ඇස් තියෙනවා. ඔය තියෙන ඔප්ටිකල් අයි එකට එහා යන අධ්‍යාත්මික ඇසක් ඔබට තියෙනුන ඔබ බලන්න ඕනේ මේ අවුරුද්දේ ඒ විදිහට. එහෙම දැක්කොත් තමයි දෙවියන් වහන්සේ ඔබට පිළියෙල කරපු දේ ඔබ දකින්නේ. Behold, I have set the land before you. ඔබ ඉදිරියේ. දැන් ඔබ නික්මයාම කතාව දන්නවා? අවුරුදු 400 තික වහල් කමෙන් පාරාව රම්සෙස් කියන දැඩි අධිරාජ්‍යයා. ඔව් ලේසියෙන් අතහැරියේ නෑ මේ සෙනග. මොකද මිස්ර ඊජිප්තුව ගොඩ නැගුවේ හේබ්‍රෙව්වරු. ඔබ ඔය 10 commandments කියන මේ ෆිල්ම් එක බැලුවොත් ඔබට යම් කිසි අදත් මිස්රේ ටුවරිසම් තියෙන ඊශ්‍රායල් වරු හින්දා. ඔවුන් තමයි නයිල් ගගේ තාක්ෂණය දුන්නේ. නේද? මුල්ම ශිෂ්ටාචාරය. නයිල් ගඟ ආශ්‍රිතව. නේද? මෙසොපොතේමියාව. ඔබ සමාජ විද්‍යාව හරි ඉතිහාසය හරි කරනවා ඔබ දකින්නවා ඒවා. මුල්ම ශිෂ්ටාචාරය ඇති වුණේ එහෙ. එතකොට ඒ නිර්මාණ බිහි කළේ මේ යුදෙව් සෙනග. ඔවුන් කොතනද ඉන්නේ? දෙවියන් වහන්සේ ඔවුන්ට පුදුම හැකියාවක් දීලා තියෙනවා. ආමෙන්. මතක තියාගන්න ඒ DNA එකම ඔබට තියෙනවා. ඒ ඥානම ඔබට තියෙනවා. නේද? නුඹලා ක්‍රිස්තුස් වහන්සේ තුල නම් මොකද කියන්නේ? ඉතුරු ටික කියන්නේ. නුඹලා ක්‍රිස්තුස් වහන්සේ තුල නම් නුඹලා ආබ්‍රහම්ගේ වංශයයි. මේ ඊශ්‍රායල් කියන ජාතිය මුළු ලෝකෙ හොල්ලගෙන ඉන්නේ. ඔව් කරන හැමදේම මම අනුමත කරනවා නෙවෙයි. ඔව් මේ ළඟදී ඕස්ට්‍රේලියාවට වෝන් කළා. ඔව් මේ ළඟදී මට මතකයි නිවුස් ඕස්ට්‍රේලියාවට වෝන් කළා. ඕස්ට්‍රේලියාව රට ගත්තාම ඊශ්‍රායල් වගේ 50 ගුණයක් විතර ලොකුයි. උන් තරවටු කළා ඕස්ට්‍රේලියානු අගමැතිට. හරිද වැරදි කියන එක නෙවෙයි. දෙවියන් වහන්සේ ඔබව පුදුම ඥානවලට ඇතුළත් කරලා තියෙනවා. ආමෙන්. ඒ නිසා ඔබ තවත් අර දේ වචනේ කියන තවත් ඔබලා පොරොන්දු වලට විදේශිකයෝ නෙමෙයි. උඹලා තවත් ඔබ පොරොන්දු වලට ආගන්තුකයෝ නෙමෙයි. උඹලා දෙවියන් වහන්සේගේ නුවර වැසියෝ දැන්.
කැනඩා යන්න ඕනේ නැහැ. ඕස්ට්‍රේලියා යන්න ඕනේ නැහැ. ඔබට දෙවියන්වහන්සේ කිව්වොත් ඕන් දිහාක යන්න. ආබ්‍රහම් යාකෝබ් තමන්ගේ නිවස අතහැරලා මොකද දෙවියන්වහන්සේට කිව්වේ? ඔය ඉන්න තැනම. උඹ නිදන් ඉන්න තැනම. හරිද? දෙවියන්වහන්සේ කියන්නේ බුදිය ගනින් අන්න අතර කියලා බුදිය ගනින් කියලා. කොතනද ඔබ ඉන්නේ? එතනම මං ඔබට මේ දේශයම දෙන්න යනවා. ඒක තමයි පොරොන්දුව බෙතෙල් කියන ස්ථානේ. ඉතින් මේ ඊශ්‍රායල් සෙනග මේ පොරොන්දුවට විදේශිකයෝ වෙලා වහල්කමේ ඉඳලා දෙවියන් වහන්සේ පුදුම බලවත් හස්තයකින් ඔවුන් එළියට ගත්තා. ඒකේ අපි අත්දකින ලොකුම හාස්කම තමයි මොකද්ද? රතු මුහුද මැදින් ඔවුන් වියලි බිම පිට. අපි අහලා තියෙනවා කිලෝමීටර් කීයද? 17ක්. කිලෝමීටර් 17ක් ඔවුන් මුහුද ඇතුලෙන් ආවා. සාමාන්‍යයෙන් අපි දන්නවා සංඛ්‍යාලේ හදලා බලනකොට අඩුම තරමේ පැය එක්කෙනෙකුට පැය 4ක්වත්. පැය 7 තරුණ කෙනෙක් නම් පැය 4න් ගිහි. කාන්තාවක් නම් පැය 5ක්. එතකොට ලක්ෂ 25ක් විතර සෙනග කිලෝමීටර් 17ක් මුහුද මැදින් එනකම් මම හිතන්නේ පැය 12කට වඩා ගියා. උන්වහන්සේ වතුර අල්ලගෙන හිටියා. වතුර අල්ලගෙන හිටියා. ඉවැනි හාස්කම්. යෙසායා පොතේ 43 කියනවා ඒක සිහි කරන්න එපා දැන්. මුහුද මැදින් මම මිනිසයන්ව විනාශ කළා. පාරාවෝගේ හමුදාව උඹලා පස්සෙන් එළවගෙන ආපු යක්ෂ පැටවු ටිකක් වගේ තමයි මිශ්‍රය කියන්නේ නේ. ඔවුන් අවදාකවත් ආපහු ඔබ දකින්න යන්නේ නැහැ කියලා කිව්වා. දැන් යෙසායා පොතේ කියනවා ඒවත් දැන් සිහි කරන්න එපා. ඊට වඩා අලුත් දෙයක් මම දැන් කරන්න යනවා. ඒක ඉංග්‍රීසියෙන් කියනවා I have begun. Yeah, I already began. I have දැනටමත් මම කරලා තියෙනවා. Do you not see? ඔබ දකින්නේ නැද්ද? ඔබ දකින්නේ නැද්ද ඒක? ගැලවීමත් එක්ක දෙවියන් වහන්සේ ඔබට පිළියෙල කරපු ජීවිතය තමයි මේ දේශය කියන්නේ. දැන් අපි මේ ඊශ්‍රායලය අල්ලන්න යනව නෙමෙයි. අපිට මේක ෆිසිකලි ගත්තාමත් අපිට දෙවියන් වහන්සේ ඔබේ අතට ඔබේ නගරේ දීලා තියෙන්නේ. මේ දේශය අපිට ජය ගන්න පුළුවන්. ඒක අපේ අනාගත වාක්‍යුත් අපිට ගොඩක් දෙනෙකුට ලැබිලා තියෙනවා. හැබැයි දේශය ජය ගන්න ඉස්සෙල්ලා තමාව ජය ගන්න එපා. දැන් ඔබ දන්නවා ඒදන් උයනට ආදම් සහ ඒව ගේනකොට ඔවුන්ට මුකුත් කරන්න තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණේ මොකද්ද? උයන වවන්න නෙමෙයි. මම ඒක නිවැරදි කරනවා. වවන්න කියලා කියනකොට ඒක ඉංග්‍රීසි බයිබලෙ එහෙම නැහැ. රැක බලා ගන්නත් නඩත්තු කරන්නත්. වවනවා කියන එක අම්මෝ හරි අමාරුයි. එතකොට ආදම් උපදිනකොටම නැත්තම් ආදම්ම ජීවන හුස්ම දෙනකොටම ඔහුට අවශ්‍ය සියල්ල දෙවියන් වහන්සේ පිළියෙල කරලා ඉවරයි. ඔබ ගැලවීම ලබනකොට මේක අහගන්න හොඳට. ඔබ ගැලවීම ලබනකොට ඔබගේ මුළු ජීවිතේම අවශ්‍ය දේ උන්වහන්සේ දැනටමත් ඔබට දීලා ඉවරයි. හොඳ අප්පුඩියක් ගහනවා හරියට ගහනවා අප්පුඩිය නිකන්. හැමදාම ඔක කියන්න එපා. දෙවෙනි එක තමයි ගහන්නේ. පළවෙනි එකට වඩා දෙවෙනි එක හොඳයි කියනෝ නේද? 2 පේතෘස් පොතේ කියනවා උන්වහන්සේගේ දිව්‍ය හොඳට අහගන්න මම මේ කියන වචන. උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතේටත් දේව භක්තිකකමටත් අවශ්‍ය සියලු දේ දීලා ඉවරයි. හලෙලූයා. ආමෙන් කියලා කියනවද? ඔබට අවශ්‍ය ඔක්කොම ආදම් උපදිනකොට එයාට අවශ්‍ය ඔක්කොම තිබුණා. කෑවේ කන්න ඕනේ නැති ගෙහෙල් මලක්නේ. ඔහොමමනේ. එපයි කියන ගෙහෙල් මලමනේ අපි කන්නේ. ළමයි බලන්න. එපා කියන එකයි කරන්නේ. ඒ වගේ ඔබ නැවත උත්පාදනය වෙනකොට හොඳට අල්ල ගන්න ඕනේ මේවා. හොඳට අල්ල ගන්න ඕනේ මේවා. ළඟින් එක රට මේක ලම්බානෝ කරගන්න. ලම්බානෝ කියන්නේ මොකද්ද?
කියන්නේ කාලෙකින් කිව්වේ නෑ. යමක් පස්සේ හඹාගෙන ගිහිල්ලා ඒක අල්ල ගැනීම. දැන් දමයන්තිව තමාගෙම කරගත්ත කවද්ද ප්‍රියන්ත? කරගත්ත දවසවත් මතක නෑ. මගේ භාර්යාවත් එක්ක මම යාළු වුණාද? වැඩි විස්තරහන්න එපා. කොයි කාලෙද වයස? ඒව ඕනේ නෑ. ඉතින් අපේ ලව් එක ආරංචි වෙලා මම කෙලින්ම හෝලි ක්‍රෝස් එකෙන් පැටෙව්වා පොළොන්නරුවට. මම ලම්බානු මම හඹා ගියා. ඒ කාලේ ටෙලිෆෝන් නෑනේ. ලියුම් ලියන්න තැනකුත් නෑ. අම්මට තාත්තට මාටුණා වැඩේ. මං අතෑරියේ නෑ. මං අතෑරියේ නෑ. කාවද? මගේ ගැන්සියත් එක්ක මං හඹාගෙන ගියා. ප්‍රතිඵලයක් හැටියට 86 බැන්දා. දැන් හඹාගෙන ගිහිල්ලා මගේම කරගෙන 40 years. ඒක ටික දුකෙන් වගේ කිව්වෙන්නේ. අවුරුදු 40ක්. ඔබ මේවා ලම්බානෝ කරගන්න ඕනේ. මොකද්ද ලම්බානෝ කියන්නේ? ඒක ග්‍රීක වචනේ තේරුම මොකද්ද? අර ක්‍රිකට් ක්‍රීඩකේ දුවලා ගිහිල්ලා බවුන්ඩරිය ළඟ මේ දවස්වල ඔයගොල්ලෝ මැචස් බලනනේ. සමහර 6 පාර උඩ පැනලා පල්ලෙහාට කලින් ඒක බවුන්ඩරි එක එහාටත් දාලා. එහාට කියන්නේ 6ට නෙමෙයි. කැච් එක ගන්නවා. ලකුණු 6ක් අවුට් එකක් කරගන්නවා ඒගොල්ලෝ. ඉතින් අර කමෙන්ටේටර්ස් like unbelievable things. Tremendous work. Ho ho ho. අතල් පප්පා හිනාව දැන්. ඕගොල්ලෝ හඹාගෙන යන්නේ ඕවා නෙමෙයිනේ. වචනය යමක් පස්සේ එලවගෙන ගිහිල්ලා ඒක තමාගේම කරගන්නවට කියනවා කට ලම්බානු. මොන ලම්බානුද? කට ලම්බානු. පැතුම් කට ලම්බානු කරගෙන මදුව කොච්චර කල්ද? මගේ මිත්‍රයෙක් හිටියා වැලිවේරියේ. ඔහු කැල්ලි ගඟ අයිනේ තමයි මේ ඔහුගේ ගෑන්ලම හිටියේ. දවසක් රෑක ගිහිල්ලා ගෑන්ලම හිමීට එළියට අරගෙන කතා කරගෙන ඉන්නකොට මාමණ්ඩියට අහු වුණා. පැන්න ගඟට දැව්වලු ගඩොල් භාගකින්. ඉතින් අද බැඳලා ඉන්නේ යාව. දැන් ඒගොල්ලෝ සීයලා ආච්චිලා. දැන් ඕගොල්ලෝ මේවා කියනකොට ඇත්තටම බුදුම උනන්දුවකින් අහගන්න. වචනේ කියනකොට හකු ගැලවෙන ඇනුම් අරිනවා. ඇලදිව අක්මාවත් පේනවා. මොන වුණත් ඇනුමක් යනවා නම් අරින්න. නැත්තම් හක්ක පැන්නොත් කේස් එක රයිට්. ඔබට පිළියෙල කරපු ඔක්කොම already given. බලන්න. සින්දුවක් තියෙනවා බලන් කඩතුරා හැර දැසේ. මන් දන්නේ කඩතුරා කියන්නේ මොකක්ද කියන්නේ? Behold, I have set the land before you. ඔබට අහිමි වෙච්ච ජීවිතය. ඔබ දුක් විඳපු කාලය ඉවරයි. දෙවියන් වහන්සේ මේ අපි කතා කරන්නේ මේ ද්විතීය කතාවේ 1:8 මේ කන්දේ සිටිය කාලය ඇති. ඒ කියන්නේ උන්වහන්සේ දුක් විඳ ඇති දැන්. මම නුඹව මොකෙන්ද කැඳවා ගත්තේ? මහිමෙන් හා ගුණවන්තකමෙන්. කාටද නවත්තන්න පුළුවන්? කාටද ඔබට තියෙන ආශිර්වාදේ නවත්තන්න? කාටවත් බෑ. ඉතින් මේ දේශය කියන්නේ හේබ්‍රේව කතුරුවල කරන ස්වර්ගීය ජීවිතය. මේ පොළොවේදීම ඔබ දන්නවා ඒක. මොකද කියන්නේ? හේබ්‍රේව 3 කියනවා ස්වර්ගීය කැඳවීමකට කැඳවීම ලැබුවා වූ සුද්ධ වූ සහෝදරයනි. ස්වර්ගයට යන්න නෙමෙයි ස්වර්ගීය
ජීවිතයක්. ස්වර්ගයේදී කොහොමද ස්වර්ගික ජීවිතයක් තමයි තියෙන්නේ. ඉතින් හේබ්‍රෙව් 3 කියනවා මේ මම කතා කරන්නේ ඊශ්‍රායල් වරුන්ට මේ දේශය කියලා කිව්වේ ජෙරුසලම, කානාන් දේශය, ඊශ්‍රායලය. දැන් අපිට මොකද්ද? දෙවියන් වහන්සේ පිළියෙල කරපු රෙස්ටිං ප්ලේස් එක, විශ්‍රාමය. හේබ්‍රෙව් 3ට බලමු. හේබ්‍රෙව් 3 8 වෙනි පදේ ඉඳන් බලමු. හේබ්‍රෙව් 3:8 නුඹලාගේ කාන්තාරයේදී පරීක්ෂා කිරීමේ දවසේ උදහස් ඉපදීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගනිල්ලා. එහිදී නුඹලාගේ පියවරුමා සෝදිසි කර බැලීමෙන් පරීක්ෂා කොට 40 අවුරුද්දක් මාගේ ක්‍රියාවන් දුටුවෝය. ඊළඟට කියනවා එබැවින් මම මේ පරම්පරාවට අප්‍රසන්න වී ඔහු නිතරම සිතින් මුලා වෙති. මාගේ මාර්ගයන්ද ඔහු දැන නොගත්තෝය. ඔහු මාගේ විශ්‍රාම ස්ථානයට ඇතුල් නොවන්නෝය. මේ දේශය කියලා ඔබව මම දැනුවත් කරන්නේ දෙවියන් වහන්සේ ඔබට පිළියෙල කරපු ජීවිතය. පුත්‍රයා ඇත්තාට ඒ ජීවනය ඇත. පුත්‍රයා නැත්තාට ඒ ජීවනය නැත. මොකද ජීවනය කියන වචනේ ග්‍රීක වචනය සෝයේ. දැන් මම මෙහෙම කියනවා. උන්වහන්සේ තුල සෝයේ තිබුණේය. ඒ සෝයේ අපිට ආලෝකය ගෙනාවා. හලෙලූයා. ආමෙන්. උන්වහන්සේ තුල ජීවනය තිබුණා. ඒ ජීවනයේ මිනිස්යන්ගේ ආලෝකය වල. දැන් මෙහෙම කිව්වොත් මම තවත් වැඩ. උන්වහන්සේ ඇත්තාට සෝයේ ඇත. උන්වහන්සේ නැත්තාට සෝයේ කියන්නේ මොකද්ද? මේ ජීවිතය ඔබට අහිමි වුණු, ඔබට විදේශික වූ සඵලත්වයෙන් පිරි විශ්‍රාම ස්ථානය, රෙස්ටිං ප්ලේස් එක. ඒකයි හේබ්‍රෙව් පොතේ ඊළඟ පදවල කියනවා 8 වෙනි පදය. මක්සද් යොෂුවා ඔවුන්ට නිවාඩුව දුන්නේ නම් මම හිතනවා ඔබට මං කියන දේ තේරෙනවා. ආයි මුලින්ම විස්තර කියන්න ඕනේ නැහැ. ජොෂුවා තමයි මේ දේශයට උන්ව දැම්මේ. ජොෂුවා තමයි මේ දේශයට උන්ව අවුරුදු 400 ගාණක් නැතුව හිටි දේශයට කවුද දැම්මේ? ජොෂුවා. දැන් හේබ්‍රෙව් කතුරු එක ජොෂුවා උන්ට නිවාඩුව දුන්නා නම් තවත් නිවාඩුවක් ගැන මොනවද කියන්නේ? දැන් අපිට තියෙන දේ විශ්‍රාම ස්ථානය ගැන මෙතන කියන්නේ. මොකද කියන්නේ? ඉන්පසු වෙන දවසක් ගැන උන්වහන්සේ කතා කරන්නේ නැත. එබැවින් දෙවියන් වහන්සේගේ සෙනගට සබත් නිවාඩුවක් ඉතුරුව තිබේ. හලෙලූයා. ආමෙන්. එබැවින් දෙවියන් වහන්සේගේ සෙනගට සබත් නිවාඩුවක් ඉතුරුව තිබේ. මක්සද දෙවියන් වහන්සේ Tamanගේ වැඩවලින් නිවාඩු ගත්තාක් වෙන. ඔබේ බයිබලේ අන්ඩර්ලයින් කර ගන්නවද ඒක? නිවාඩු ගත්තාක් මෙන් මොකද්ද කියන්නේ? උන්වහන්සේගේ විශ්‍රාම ස්ථානයට ඇතුළු තැනැත්ත තමාගේ වැඩවලින් නිවාඩු ඉදිරියට කියන්නේ නිවාඩු ගත්තේ. නිවාඩු ගත්තේ. මේ එනම ස්වර්ගයට ගිහලා එහෙනම් ගත්තේ කියන්නේ නැහනේ. ගන්නේ කියන්න ඕනේ එහෙනම්. එහෙනම් මේ විවේකයේ මේ නිවාඩුව මේ දේශය කියලා අපි මේකේ සඳහන් කරලා තියෙන දේ ඔබට පිළියෙල කරපු තැනක්. අනවශ්‍ය වෙහෙසීම්, වරීස්, ප්‍රශ්න, අභියෝග මැද කඩාවැටෙන තැනක් නෙමෙයි. සමාදානයෙන් සැනසීමෙන් පිරි ජීවිතයක්. ඒකයි රෝම 6 කියන්නේ. උන්වහන්සේගේ මරණය සමානත්වයෙන් අපි සම්බන්ධ වුණා නම් නැගිටීමේ සමානත්වයෙන් සම්බන්ධ වෙමු. ආහා. මොකද මරණය සමානත්වයෙන් සම්බන්ධ වෙනවා කියන්නේ ගැලවීම ලැබුවා. ගැලවීම ලැබුවා නම් නැගිටීමේ සමානත්වයෙන් සම්බන්ධ වෙන්න කියලා පාවුලුතුමා රෝමවරුන්ගේ 6 වෙනි පරිච්ඡේදයේ කියන රෝමුන්ට ලිපියේ. ඔබ ගැලවීම ලැබුවා නම් ඊළඟට විශ්‍රාමයට යන්න. හැබැයි මන් දන්නවා සුපුරුදුම රූටින් එකේ තමයි යන්නේ. ඒකයි කියන්නේ දෙවෙනි කොරින්ති 5:17ත්
යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවාද ඔහු අලුත් මැවිල්ලක්. එතන තියෙන වචනය බලන්න මෙන්න behold. ඔකමල කියන්නේ behold. මෙන්න සියල්ල අලුත් වී තිබේ. all things pass away. pass away කියන දන්නව නේද? pass away කියන එක දන්නවනේ. මොකද pass away කියන්නේ? කවුරු හරි මැරුණාම අපි දානවා නේද? අපේ හෙඩ් ඔෆිස් එකෙන් එවනවා අපිට එකක් පාස් කෙනෙක්ගේ තාත්තා කෙනෙක් මැරුණා pass away. ආයි නැගිටින්නේ නෑ යා. all things all things පරණ දේ. ඔකවල කියන පරණ දේ පහව ගියා. පරණ ණයක්වත් තියෙන්න බෑ. පරණ රෝගයක්වත් තියෙන්න බෑ. පරණ පෞල් ප්‍රශ්නයක්වත් තියෙන්න බෑ. පරණ ඇබ්බැහිකමක්වත් තියෙන්න බෑ. ළඟින් එකනට කියන පරණ සියල්ල පහව ගියේ. Behold, all things new. All things new. මෙන්න. ඔකවල කියන්නේ මෙන්න. හයිය කියන්නේ. හයිය කියන්නේ මෙන්න. සියල්ල අලුත් වී තිබේ. ඔබේ පිළිකාව පවා තියෙන්නේ නැහැ. ඔබේ දුගීකම තියෙන්නේ නැහැ. ඔබේ පවුලේ ප්‍රශ්න තියෙන්නේ නැහැ. ඔබේ ඇබ්බැහිකමට ඇඩ්‍රස් නැහැ. උන්වහන්සේ කිව්වා පරණ සියල්ල පහව ගියේ. මේ පදේ මට හොඳට මතකයි දන්නවද? මම ගැලීම ලැබලා ඉන්නකොටත් තුන්වෙනි සංවත්සරේ පාස්ටර් කෝල්ටර් තමයි දේශනා කළේ 1990. මම තමයි සාක්ෂිය. බලවත් සාක්ෂිය. පල්ලියේ දුන්න ඇඬෙන්න මාත් ඇඬුවා. අපේ අයියාගේ දුව ඇවිල්ලා කියනවා ඇලෙක්සි බාප්පේ තුන් පාරක් පොලිසියෙන් ඇවිල්ලා ගියා. අපේ ගෙදරට තුන් පාරක් පොලිසියෙන් ඇවිල්ලා මාව හොයනවා. මම පල්ලිය බුදිය ගත්තා. ගෙදර යන්න බයයි. මම දන්නවා මම පොලිසිය පිළිගත් ආකාරය. දැන් මොකටද කියලා හොයාගන්නත් බෑ. එච්චරට කේස් තිබුණා. මම පාස්ටර්ගෙන් ඇහුවා මොකද ඇලෙක්ස් ඔයා යන්න පොලිසියට. මම කිව්වා පාස්ටර් මට නම් එන්න ටිකක් අමාරුයි. පල්ලිය ආපු අලුත මම කියු බයිබල් පදේ මොකක්ද දන්නවද පොලිසියට යන ගම අවස යනවා පොලිසියට මම. පරණ සියල්ල පහව ගියේ. පරණ සියල්ල පහව ගියේ. පරණ සියල්ල. දැන් මොනවද නැහැ. මොනවද දන්නෙත් නැහැ. අල්ලන්නේ මොන කේස් එකකටද දන්නේ නැහැ. එච්චට කේස්. පරණ සියල්ල පහව ගියේ. විශ්වාස කරන්නකෝ මාව පුදුම විදියට පිළිගත්තේ. ගැව්වේ නැහැ. වෙනදට පොලිසිය ගේට්ටුව ගාව ඉඳන් උඩින් යන්නේ මම. දැන් බාර වෙනවනේ. ඉතින් කොහමරි මාව දෙවියන් වහන්සේ නිදහස් කළා. පරණ සියල්ල කොහොමද බලන්න ඕනේ? ප්‍රොපේතෙමස්. ඔය ඇස් දෙකෙන් පේනව හරියන්නේ නැහැ. මොනවාද? ඔබේ දෙවෙනි ඇසක් තියෙනවා. මේ අපි දේව වචනේ নমස්කාරය අන්‍ය භාෂාව මේ ඔක්කොම මොකදද? ඔන්න ඔය තර්ඩ් අයි එක හැරෙන්න ඕනේ ඔබේ. තුන්වෙනි ඇහැ. මේ දෙක නෙමෙයි තව එකක් තියෙනවා. අර පොහොසතාගේ මැරුණට පස්සේ ඇරුණේ. මල්සාලමින් ඇස් දෙක වහනවනේ. එතකොට තව එකක් ඇරෙනවා. ඉතින් ඒක ඇරෙන්න මැරෙනකන් ඉන්න ඕනේ නැහැ. ළඟින් එකනට ඒක ඇරෙන්න මැරෙනකන් ඉන්න ඕනේ නැහැ කියලා. ඔබ නව උත්පාදනය ලැබුවේ ඒ ඇස් වලින් බලන්න. ඒකයි කියන්නේ ප්‍රඥාවෙන්ද එලිතරව් කිරීමේද ආත්මයක් ලැබෙන පිණිස නුඹලාගේ සිත් නැමැති ඇස් පැහැදෙන පිණිස මා යාඥා කරේ. පාවුලු එපිස සභාවට එපිස පළවෙනි පරිච්ඡේදයෙන් කරන කතාව. ප්‍රොපේතමය ඇස් වලින් බලන්න ඔබගේ මනස දියුණු කරගන්න, ට්‍රේන් කරගන්න. ආමෙන්. හලෙලූයා. ඔය බාහිර ඇස් වලින් බලන්න ඔබේ භාර්යාව දිහා ප්‍රොපේතමය ඇස් වලින්. වඳින්න ඉස්සෙල්ලා අපි ඒ ඇස් වලින් තමයි වැළුවේ. ඒක ඇහෙන්න වැළුවේ. මම දවසක් මේ කතාව ඔබට කියලා ඇති. අපි දෙන්න යනවා දොම්පේ මෝටර් සයිකලේ අපේ දරුවෝත් අරගෙන සේවයට. දුරයි. මං හිතන්නේ කිලෝමීටර් 20ක් විතර දිනනවා වැලිවිල ඉඳන් දොම්පේට. මම ගිහිල්ලා යනකොට අපේ තරුණයෝ දෙන්නේ දොම්පේ පැත්තේ හරියට කඳු ෆුට් සයිකලයක පදිනවා. මම කොහෙද ගියේ? අපි අර යූත්ලා වගේක් විසිට් කරන්න ගියා මේ දෙවනාංශ අපිට පෙළඹුවා. මම කිව්වා යූත්ලා මම එනක මං කිව්වා තමරා
මේ කොල්ල මාර කැපවීමක් නේ. බලන්නකො කිලෝමීටර් 20කට වඩා ඩබල් දාලා බයිසිකලයක් පදිනවා. ඒක බලපුවා මේ සෛලේ ඉන්නවා සන්ධ්‍යා කියලා ලස්සන කෙල්ලෙක්. ඔව්. මං ඉතින් කිව්වා ඕගොල්ලෝ නමස්කාර කරන්න නැත්තේ එහෙනම් මෙහෙම. ඒ ඇස් නෙමෙයි. මොන ඇස්ද? වචනය හරහා බලන්න ඕනේ. නැති දේවල් මවන්න එපා. නිකන් බොරු සිහින දකින්න එපා. වචනය දෙවියන් වහන්සේගේ සිහිනය ඔබ දකින්න ඕනේ. ආමෙන්. කී දෙනෙක් ආමෙන් කියනවද? දැන් මට මතක නැහැ ඊයේත් මම බෙදාගත්තා. දෙවියන් වහන්සේ ඔබට පිළියෙල කරපු මේ දේ ඔබ භුක්ති විඳිනවා දකින්න උන්වහන්සේ හරි ආසයි. දැන් අම්මලා හැටියට ඔගොල්ලෝ රසවත් කෑම එකක් උයපුවාම ඔගොල්ලෝ මොකද හිතන්නේ? ළමයි කනකොට මොකද වෙන්නේ? හරි සතුටුයි නේ? ළමයි එක ආසාවෙන් කනකොට අම්මා වෙහෙසිලා රසවත් කෑමක් හදනකොට ඒක දරුවෝ භුක්ති විඳිනකොට අම්මලට ආසයි. බලන්න අම්මලා ආමෙන් කියලා කියනවා. ආස නැහැ වගේ ළමයි අම්මලට නොතිය කනවා වගේ. දැන් දෙවියන් වහන්සේට පුදුම ආසාවක් තියෙනවා. උන්වහන්සේ මේ දැනටමත් දීපු දේ කුරුස පූජාව කරනකොටගෙන වේදනාව විඳලා මරණේ සමානත්වයෙන් අපි සම්බන්ධ වුණා. දැන් උන්වහන්සේට ඊට වඩා ආසාවක් තියෙනවා. ඔබට පිළියෙල කළා වූ අලුත් ජීවිතය ඔබ භුක්ති විඳිනවා බලන්න. ආමෙන්. මගේ යාළුවෙක් හිටියා මේ කිල්ස්ලි කියලා ජෝන් කිල්ස් එකේ වැඩ කරපු. එයාගේ නම MPK පෙරේරා මම GMA පෙරේරා. අපි එන එකට වැඩ කරේ. ඔය කොච්චි ගඩේ. එයාට පුතෙක් හිටියේ. මට දුවෙක් නේ. අපේ දුවගේ වයස තමයි පුතා. ඉතින් දවසක් පඩි අරගෙන යනකොට බර්ත්ඩේ එකට ලොකු සෙල්ලම් බඩුවක් ගත්තා. ඉතින් මං කෝ කිල්ස්ලි කීප විදිහට කියන මචං ඌට වඩා වටිනවනේ බං කොල්ලගේ බැංකු පොතට හරි කීයක් හරි දාපන්කෝ. ඔව් ඒක ඇත්ත මචං. මට අද වගේම දැන් අම්මා අවුරුදු 35කට විතර උඩදී. ඒ වුණාට මචං මේ සෙල්ලම් බඩුව කොල්ලා අතර දීපුවම ඌ සතුටු වෙන හැටි දැක්කහම කොල්ලා සතුටු වෙන හැටි දැක්කහම දැන් තාත්තලා දන්නව නේද මේක? ඒ ලොකු සෙල්ලම් බඩුව ගිරිසේ. එයා සතුටු වෙනවා දැක්කහම මට හරි සතුටුයි. මේක අහගන්න. මේ ජීවිතය භුක්ති විඳින්න වැඩියෙන්ම ආසාවෙන් ඉන්න දෙවියන් වහන්සේ ඔබ ඒක භුක්ති විඳිනවා දකින්න. හැබැයි අපිට යකා ඔළුවට දාලා තියෙන දෙවියන් වහන්සේ ඔබේ පක්ෂේ නෙමෙයි. ඔබට විරුද්ධයි. ඔබ ගැන ඔච්චර හොඳින් නෑ උන්වහන්සේ. කියන එක ඔළුවට දාලා තියෙන යකා. ගිල්ටි කොන්ෂස් එකක්. තේරෙනවද? ඒකයි කියන්නේ දැන් ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න අයට දඩුවමට පත් කිරීමක් නැත. ආමෙන්. There is no condemnation. ආමෙන්. ළඟින් කෙනාට කියනවා දොස් පැවරීමක් නැහැ. දොස් පැවරීමෙන් ඉන්න එපා. දොස් පැවරීමෙන්නේ දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. දොස් පැවරෙන කතුරුවරයා කවුද? යකා. ඔබට සහෝදරයන් අතරේ දොස් පැවරන්නේ යකා. අකිකුරු පුත්‍රයාගේ උපමාව. දොස් පැවරුවා. බාලයා කියන්නේ ඔබ ඔක්කොම නැති කරලා වෙලා මං කැමති නැහැ ඔබට. උන්වහන්සේ පාපය අනුමත කරන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ ඔබට ආදරෙයි. right. ඔබ දක්නා වූ දේශය අපි මම ඔබට දෙනවා කියලා අපි ගිය අවුරුද්දේ කිව්වා. දැන් අපි මේ අවුරුද්දේ කතා කරන්න යන්නේ මම උඹ ඉදිරියේ උඹට අවශ්‍ය ජීවිතය තියලා තියෙන්නේ දැන්. දැන් ඔබ දන්නවා කතාව මම 31ත් මේක කිව්වා. ඔව් පාරාන් කාන්තාරය, සීන් කාන්තාරය, රතු මුහුද මැදින් තිත්ත ජලය මීරිජියට ලොකු කතන්දරත් එක්ක ඔවුන් ආවා කොහෙටද? හෙබ්‍රෝන් ඉඳන් කාදේශ් වරන් 11 days 11 දවස් වැටට ආවේ. ඔබ සිතියම් බැලුවොත් කාදේශ් වරන් ඉඳන් පයින්ද තිබුණ පයින් කියන්නේ මෙව. ජම්ප් එකක් දාන්න නෙමෙයි. එතනටම ඇවිල්ලා. මේ ගණන් කතාවේ දෙයක් නෙමෙයි ද්විතීය කතාවේ කියන්නේ. පෙනි මේ ජීවිතය දැක පෙනි අවුරුදු 40ක්
තැන් තැන්වල කූඩාරම් ගහගෙන චොර කරගත්තා. ඔබ ගැලවීම ලැබුවට පස්සේ මම දන්නේ මම මේ කලින් සමිත වෙන තේමාවක් දුන්නේ සමිත දන්න. සමිත ඉන්නවනේ දවින්. මට හිතුණා නෑ. ඒකත් හොඳ තේමාවක්. මට හිතුණා නෑ. මොකද මගේ ජීවිතේ ඔබ දන්නවා මම කොහොමද ගැලවීම ලැබුවේ. ගැලවීම ලැබනකොට අපි හිටිය තත්වය අපිට 750 ගිනි පෙට්ටිය ගන්න පුළුවන් කමක් තිබුණේ නෑ. හැබැයි අපි දැක්කා. මම කියනවා ඔබ කොහොමද ඒක දකින්නත් ඕනේ කියලා. ඉදිරියට මම මේ ටිකේ මේකගේ දේශනා කරනවා. අපි දැක්කා ඒක. අපිට පිළියෙල කරපු දේ අපි දැක්කා. යෙසායා පොතේ කියනවා do you not see? ඔබ දකින්නේ නැද්ද? I have already begun. දැනටමත් මම පටන් අරන් ඉවරයි. දැනටමත් මම පටන් අරන් ඉවරයි. දැනටමත් මම පටන් අරන් ඉවරයි. හැබැයි ඔයා දැකලා නැහැ. ඔයා දැකලා නැහැ. ඔයා දැකලා නැහැ. රතු මුහුද මැදින් ගෙනාවට වඩා හාස්කමක් උන්වහන්සේ කියනවා ඒකවත් සිහි කරන්න එපා. ඊට වඩා දෙයක් මම දැන් පටන් අරන් ඉවරයි. ඔබ මව් කුසට එන්න කලින් ලෝකයේ අත්විවරම් දාන්නත් කලින් ඔයාට පිළියෙල කරපු ජීවිතය. ඔබ මම නිතරම කියන ඔබ දෙමව්පියන්ගේ මන්ත්‍රණයේ ප්‍රතිඵලයක් නෙමෙයි. ඔබ ස්වර්ගීය මන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසයි ඔබ ඉදිරියෙන් ඉන්නේ. හලෙලූයා. ඊශ්‍රායල් සෙනග ළඟටම ඇවිල්ලා. ඔබ දන්නවනේ? ළඟටම ඇවිල්ලා. තව පොඩ්ඩයි. තව පොඩ්ඩයි. දෙවියන් වහන්සේ කිව්වා මම පිළියෙල කරපු දේශේ ගිලා. හැබැයි උන් අත්පත් කරගත්තේ නැහැ. ඔවුන්ට දේශය අහිමි වුණා. වයස අවුරුදු 20ට වැඩි අයට සදා කාලයටම නැතුව ගියා. ඇයි ඔවුන්ට එතනට යන්න බැරුව ගියේ? ඔබ ටිකක් බලන්න මේ දවස්වල ගණන් කතාවයි ද්විතීය කතාවයි පොඩ්ඩක් හොඳට කියවන්නකෝ. හොඳට කියවන්න. මම දෙසැම්බර් 31 දේශනා කරනකොට කිව්වා මේ දේවල් ලියලා තියෙන්නේ අවසාන කාලයට පැමිණි අපිට ආදර්ශයක් පිණිස. හේබ්‍රේව කතුරුලා කියන ඔවුන් දෙවියන් වහන්සේගේ විශ්‍රාම ස්ථානට ඇතුළත් වුණේ නැහැ. මම ඔබට පෙන්වන්නම් ඔවුන්ට අහිමි වෙච්ච කිරි ඔබ දන්නවා ඊශ්‍රායලය ගැන ඔබ දන්නවා. ඔවුන්ට අහිමි වෙච්ච තැන දෙවියන් වහන්සේ උන්ට දුන්නා. දෙවියන් වහන්සේ උන්ට දුන්නා. ඔබ දන්නවා මේ වෙනකොට රජවරු 31ක් කානාන් දේශයේ අල්ල my goodness. ඔබට හැඟෙනවා මම දන්නේ ලෝක ඉතිහාසයේ අස්ස මේ රජවරු 31ක් මේ වගේ පොඩි රටක හිටියයි කියලා එකපාර. අපේ රටටත් වඩා පොඩි. අපේ රටේ රජවරු 10ක් විතර සමහර විට ඉඳලා ඇතිනේ. කන්දුඩ රාජ්‍ය මහනුවර සීතාවක ඒවම තියෙනවනේ ඔයගොල්ලෝ දන්නවනේ. රජවරු 31ම එළෙව්වා උන්වහන්සේ. මේ කාලේ මම ඔබ මේ පොත් දෙක තුලින් ගෙනියන්නම් කොට ගොඩක් ඉගෙන ගත හැකි පාඩම් තියෙනවා. ගොඩක් ඉගෙන ගත හැකි පාඩම් තියෙනවා. මම ටිකක් වැඩිපුර අවධානය යොමු කළා මේ දවස්වල. පළවෙනි දේ ඔවුන්ට මෙතන අහිමි වුණේ කෙඳිරි ගෑම. කෙඳිරිම ගෑවා. ඔබ දන්නවද කෙඳිරි ගෑම? මම දන්න සහෝදරියක් හිටියා හැමදාම කිව්වේ සේවය කරන්න බෑ. මම කොයි දවසක නතර වෙනවා. නතර වුණා. දන්න සහෝදරිය හොඳ කැදවීමක් තිබුණු කෙනෙක්. මිනිහා හැමදාම කළේ පාසල් ක්‍රිෂාන්තගේ එක්කනේ වැඩ කරේ. අර වාස්තාරි ලෙක්සියයි අපි දැන් මම කියුවා මේ
රුසියන් නව කතාවක්. සැබෑ මිනිසුගේ කතාවක්. සැබෑ මිනිසුගේ කතාවක්. හමුදාවේ දුක් විඳපු කෙනෙක්. ඔව් මරු කතාවක් කියනවා. මගේ තරුණ කාලේ මම බලපුවා. සමහර මිනිස්සු හමුදාවේ ඉඳගෙන ලියුම් ලියනවලු. අනේ කණ්ඩ නෑ, මදුරුව කනවා, හරියට නාන්න නෑ ගන්න. එයා කියනවා ඒ පොතේ ඒ වගේ උන් නැති වුණාට හඩු ගඳේ අඩුවක් නෑ කියලා. එහෙමම කියනවා. මට පොතේ අනිත් ඒ වගේ උන් නැති වුණාට හඩු ගඳේ අඩුවක් නෑ. මේ අවුරුද්දේ තමන් අදිස්ථාන කර දෙවනොත් තමන් මේ මවා ගන්න ඕනේ නෑ. මේක සිහිනයක්. මේක දෙවියන් වහන්සේ ඔබ ගැන දකින්න සිහිනය. මේ ඔබේ උපකල්පනයක් නෙමෙයි. අපිටත් සිහින තියෙනවනේ. ඒ කාලේ මම ඔය බයිසිකලේ යනකොට කල්පනා කරනවා අනේ මට මේ වගේ වාහනයක් තිබුණොත් එක එක ඒවා හිනවා කවුරු හරි එක පාට මට දුන්නා account එකට සල්ලි දාලා එහෙම මුකුත් උන්නේ නැහැ. ඔයගලන්ට එහෙම හිතෙනවද? මට විතරයි හිතිලා තියෙන්නේ. ඒක නෙවෙයි සිහිනය. දෙවියන් වහන්සේගේ සිහිනය ඔබ දකින්න ඕනේ. Dream God's dream. Amen. හැම කෙනෙක්ම මේ අවුරුද්දේ අබ්දුල් කලාම් කියනවා සිහිනයක් යනු ඔබට නිින්දෙදි පේන එකක් නෙමෙයි ඔබට නිින්ද නොයන එකක්. ළඟින් එක රටක නිින්ද නොයන රාත්‍රියේ. ඉතුරුක කියන්නේ නැහැ. දෙවියන් මොකද ඔබ ඉතින් මගේ භාර්යාව සමහරවිට ඔය අපේ බර්ත්ඩේ එකට එමු ටිකක් බුරියානි වගේ ස්පෙෂල් එකක් හදනවා. සමහරට මට කන්නත් නැහැ වට අතර වටේට බෙදනවා. ඉතින් එයා ආසයි මේ ළඟදිත් එයා මොනවද මන් දන්නේ නැහැ මුං ඇටයි කවුපී දාලා මොකක් හරි කෑමක් හදන්න කියලා වැරදුනාද මන්දා. හැබැයි එකක් හැදුවා. ඉතින් අපේ පුතා උදේම ගිහිලා කඩෙන් බත් එකක් ගෙනාවා. දැන් යාට දුකයි. මොනවද මේ ජහජරාව කන්නේ? ඉතින් මං කෑවා. අමාරුවෙන් හරි කෑවා. නෑ රහයි. ගෙදර යන්නත් එපා. එහෙම නේද තමයන්ති? මහන්සියලා කෑමක් උයපුවාම ප්‍රියන්ත බස ගාලා කනකොට ඔයාලට සතුටුයි නේ? ළමයි කනකොට සතුටුයි. ඒතර මේක අහගන්න. දෙවියන් වහන්සේට පුදුම උවමනාවක් තියෙනවා ඔබ උන්වහන්සේ පිළියෙල කරපු ජීවිතේට එන්න කියලා. උන්වහන්සේ කැමති නෑ ඔබ ඔය කරන ගොඩක් දේවල් වලට. මම කිව්වා මම පොතක් දැක්ක මොකද්ද? පොරොන්දු දේශේ හිරකාරයෝ. පොරොන්දු දේශේ හිරකාරයෝ ඉන්නවා තාම පොඩියට ගන්නවා. කීටගේ ගහලා තියෙන ස්වාමීන් වහන්සේ මගේ එඩේට වට හිඟයක් වෙන්නේ නැහැ. ඒකෙන් තමයි රිස්ටාර්ට් කරලා ගහලා තියෙන්නේ ඒක. හැබැයි පොඩියට සල්ලි ගන්නවා. කටලම්බා නොකර ගන්න ඕනේ. ඒ කියන්නේ තමාගේම කරගන්න ඕනේ මේක. නේද? අපි කියන ස්වාමීන් වහන්සේ යමකට කැමති උසේක කාටවත් බලක්වන්න බෑ. ගීතාවල 135 ඒකම කියනවා නේද? රයිට්. මේ මිනිස්සු කොන්තුරන්ඩම ගත්තා. දැන් මම ඔබට කියනවා මේ අවුරුද්දේ යම් තැන් වලින් දෙවියන් වහන්සේ ගෙනියයි. මන් දන්නේ සමහර කොඳුරුවොත් ඔච්චර කොඳුරනවද කියලා. දැන් මේ ගණන් කතාවේ 11:1 ටග්ගල බලමු ගණන් කතාවේ 11:1 මොකද කියන්නේ? සෙනග උන්වහන්සේ ඉදිරියේ කොඳුරමින් 11:1 ඊළඟට මේ 4 තවත් ඔවුන් සිටිය මිශ්‍ර සමුයා තෘෂ්ණාවට වැටුනේ. ඊශ්‍රායල් පුත්‍රයෝ නැගිට හඬා අපිට කන්න මස් දෙන්නේ කවුද? මිසරේදී අප නොමිලේ කෑවම මාළුද පිපිඤ්ඤාද කොමඩුද? ඔය කෑමදාලේ මාළු පිපිඤ්ඤා කොමඩු පිපිඤ්ඤා කොඳුරන්ඩම ගත්තා. ඊළඟට 19 ස්වාමින් වහන්සේ නුඹලා අතරේ ස්වාමින් වහන්සේ ප්‍රතික්ෂේප කොට අප කුමක් නිසා මිසරෙන් ආවෙමුද කියා උන්වහන්සේට වැළපුණේය. කෙඳිරුවා. කොඳුරන්ඩම ගත්තා. ඊළඟට 14:1 බලන්න. 14:1 මුළු සභාව සබ්දන ගාඬුවයි සෙනගේ රාත්‍රී වැළපුණේ මෝසෙස්
මෝසෙස්ටයි ආරොන්ට විරුද්ධව කොඳුරන්න ගත්තා. ජීවිත රටාවක් වුණා කෙදිරිල්ල. මම අමතකයි අර වහල්කම. මේ අවුරුද්දේ යම් යම්ද කොඳුරන්න එපා. 16:41 16:41 එහෙත් පසුවදා ඉස්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව මෝසෙස් ආරොන්ට විරුද්ධව කොඳුරමි. මම එක දෙයක් කියන්නේ නායකයාට විරුද්ධව කොඳුරන්න එපා. දෙවියන් වහන්සේ ඉස්සරහා කොඳුරන්නත් එපා. නායක වාස්ත හරියට නෑ බැවි බෑ අපි එන්නේ නෑ පල්ලි. දකින්න කෙනාට කියන්නේ කොඳුරන්න එපා කියලා. මේ වර්ෂය කොඳුරීමේ වර්ෂයක් නෙමෙයි. කොඳුරන අයව දෙවියන් වහන්සේ ඇතුළට දාන්නේ නැහැ. මේ සෙට් එක දැම්මේ නැහැ. මේ සෙට් එකම දැම්මේ නැහැ. කෙඳිරීම දෙවියන් වහන්සේ පිළියෙල කරපු ස්වර්ගීය ජීවිතය ඔබට අහිමි කරනවා. ඒකයි පාවුලතුමා කියන්නේ කිසිවක් ගැන කනගාටු නොවි සියල්ලේදී ස්තුති කිරීම සම. පිලිප්පි පොතේ කියනවා සියල් ප්‍රීති වේලයි නැවතත් නුඹලාට කියමි. ඔබට කොඳුරන්න ඕන තරම් කාරණා ඇති. මටත් තියෙනවා. නමුත් බයිබලයේ කියනවා කලස්සලු ඉවි නුඹලාගේ ජීවිතේට එක පැයක්වත් එකතු වෙන්නේ නැහැ. එහෙනම් මේ දේශය ඔබට අහිමි වෙන මේ ස්වර්ගික ජීවිතය දෙවියන් වහන්සේ පිළියෙල කරපු දේ අහිමි කරන දෙයක් කෙදිරීම. ඔවුන්ට සාධාරණ හේතු තියෙනවා කොඳුරන්න. තිබුණා. නිකන් කෙදුරුවේ නෑ. රයිට්. දෙවෙනි එක 21:5 ගණන් කතාවේ 21:5 සෙනග දෙවියන් වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කතා කොට මේ කාන්තාරේ මැරෙන්න නුඹලා මිසරෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුර නැත. අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කිව්වෝය. 14:2-3 14:2-3ත් පොඩ්ඩක් බලන්න. ඒ කලිනුත් එක මං කියෙව්වා. 14:2-3 බලමු. අප කඩුවෙන් වැටෙන පිටස මිසරෙන් වැටෙන පිටස ස්වාමීන් වහන්සේ මේ දේශයෙන් අප ගෙනෙන්නේ මක් නිසාද? අපේ භාර්යාවන්ද බාලයන් මොකද කියන්නේ? කොල්ලයක් වෙනවා ඇති මිසරට හැරියාම අපට හොඳ නොවේදයි කිව්වේ. අප පරණ ජීවිතේට යන්න. මොකද දෙවෙනි පොයින්ට් එක? දෙවියන් වහන්සේගේ යහපත්කම පරීක්ෂා කළා. ඔව් සමහර විට අපිට සිදුවෙන දේවල් වලින් දෙවියන් වහන්සේ යහපත්ද කියලා හිතෙන වෙලාවල් තියෙනවා. ඔබ මොන තත්වයෙන් ගියත් මම ඔබට කලිනුත් දේශනා කළා තියෙනවා. දෙවියන් වහන්සේගේ යහපත්කම සැක කරන්න එපා. මේ මිනිස්සු කිව්වා අපි ඔය මරන්නද ගෙනාවේ. ඔය කෙඳිරීමේ ප්‍රතිඵලනේ. පටන් ගන්න කෙඳිරීමෙන්. අන්තිමට උන් දෙවියන් වහන්සේගේ යහපත්කම විශ්වාස කළේ නැහැ. ඔව් සමහර තැන්වල දෙවියන් වහන්සේ ඔබ ඇඩ්ජස්ට් කරනවා. නිවැරදි කරනවා. වඩා හොඳ තැනක තියන්න. වඩා ආශිර්වාදයකට ගේන්න. හැලගැස්මක් නැතුව ආශිර්වාදයක් නැහැ. හැලගැස්මක් නැතුව ආශිර්වාද කළොත් ඔබ විනාශ වෙයි. ඔබ යහපත් වූ දෙවියන් බව මාහට දැනුණා. ජීවිතේ මොකද වචන? පසුවන හැම මොහොතක් පාසා ඔබ මා ළඟින් සිටිනා බව මට දැනෙනවද? ඔව් ජෝසප්ට මොනවාද? හිරගෙදර ඉන්නකොට, වලේ ඉන්නකොට ඔව් දෙවියන් වහන්සේ යහපත් කියලා දැනගෙන හිටියා. වලක ඉන්නකොට ඒක හොයන්නම තේරෙන්නේ නැහැ. නිස්කාරණේ හිරගෙදරට ගියාම දෙවියන් වහන්සේ යහපත් කියලා තේරෙන්නේ නැහැ. නමුත් හැම මොහොතකම දෙවියන් වහන්සේ ඔබට යහපත්. ආමෙන්. මම ඔබට දවසක් දේශනා කළකෝ මොන දේ සැක කළත් දෙවියන් වහන්සේගේ යහපත්කම සැක කරන්න එපා.
තුන්වෙනි එක. ද්විතීය කතාවේ 1:8. බලව මම දේශයෙන් නුඹලා ඉදිරිපිට තැබීමි. එහි ඇතුල්ව නුඹලාගේ පියවරුන්ට වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ඔවුන්ට පසුව ඔවුන්ගේ වංශයට දෙන ලෙස ඉතුරු පදේ කියන්න. හයියෙන් කියන්න. පෙරලගත්ත නැද්ද? මොකද කියන්නේ? ස්වාමින් වහන්සේ ඔක්කොමලා කියන්නේ ස්වාමින් වහන්සේ ඔවුන්ට දිවුල දේශය. අපි වඩා දෙයක් කන්ෆර්ම් කරගන්න අපි කියන promise the promise. ඉස්සල්ලා කියන දෙයියන්පා. ඇස් දෙක පල්ලා. තව යෝ කියනෝ නේද? අම්මා පල්ලා. එහෙම කියනෝ නේද ඉස්සර? දැන් නම් කී ඒක හරි අඩුයි. අම්මා පල්ලා මචං. උන්වහන්සේ කියන මම දිවුරුව මේක දෙනවා කියලා. ඔබට දිවුරපු අය ඔබ අතෑරලා ඇති. නමුත් දෙවියන් වහන්සේ කියන මම ආබ්‍රහම්ට යාකොබ්ට දිවුරපු දේ ඔබට දෙනවා. බයිබලයේ කියන උන්වහන්සේ බොරු කියන මිනිසෙක් නෙමෙයි. එහෙනම් තුන්වෙනි හේතුව මොකද්ද තුන්වෙනි හේතුව? දෙවියන් වහන්සේ දිවුරපු එකට වඩා බෞතරයේ කැමැත්තට එකඟ වුණා. ඇයි අර දේශේ සෝරිසි කරන්න ගිය සෙට් එක 10 දෙනෙක්ම මොනවාද මේ අසුබ වාර්තාවක් ගෙනාවේ. දෙන්නෙක් විතරක් කිව්වා. මම ඔබට එක දෙයක් කියන්නද? මැජොරිටි එක හැම විටම හරි නෑ. බෞතරේ සමහර අය කියනවා අපේ ගමේනේ දානයක් නොදී බෑනේ. ඒක හරි ගැලවීම ලැබුවා තමයි. ඒ වුණාට ඉතින් දානෙකුත් දෙන්න ඕනේ. අපි සෙන්නගනේ බලාපිටියේ බා. මම එදත් කො දානයක් දෙන්න ඕන මට කියන්න මම එන්නම්. කවුරුත් මැරකන් ඉන්න ඕනේ නැහැ. බහුතරයේ කැමැත්ත එකඟ වුණා දෙවියන් වහන්සේ දිවුරපයකට වඩා. දෙවියන් වහන්සේ කතා කළේ ඔබට. දෙවියන් වහන්සේ ඔබ සේවයට ගෙනාවේ. දැන් ඔය එක මොකද්ද? රෙක්කෙනෙක් මට කිව්වා ඇලෙක්සි අයියේ පොඩි කාරණා ටිකක් තියෙනවා හදාගෙන මේ කරදරත් එක්ක සේවය කරන්න බෑ. ඉන්න තැනක් නෑ. ඔහුගේ දෙමාපියන්ගෙන් උට කිසි ආශිර්වාදයක් තිබුණ හැබැයි so he had a powerful calling. පුදුම calling එකක් තිබුණා. බහුතරයේ කැමැත්තට එකඟ වුණා. දෙවියන් වහන්සේ දිවුරපයකට වඩා. මේ දේශේ සෝදිසි කරන්න ගිය එක ඒකේ තියෙන පොඩි දෙයක්. ගණන් කතාවේ කියනවා දෙවියන් වහන්සේ කිව්වා අහවලු යවන්න කියලා. ද්විතීය කතාවේ කියනවා ඕගොල්ලෝ ඇවිල්ලා මට කිව්වා දේශේ සෝදිසි කරන්න කියලා මමත් ඒක හොඳයි කියලා හිතුණා. සමහරට ඕගොල්ලෝ කියන ඔක්කොම මං හොඳයි කියලා හිතන්නේ නැහැ. තේරෙනවද මං කියන එක? ඔබත් එහෙම කරන්න එපා. ඔබට නායකයෙක් කියන දෙයට කීකරු වෙන්න. වැඩි බහුතරය සෑම විටම දෙවකමැත නොවෙන්න පුළුවන්. මේ අසත්‍ය ප්‍රවෘත්ති ගෙනපු 10 දෙනාම විනාශ වුණා. මේ 10 දෙනා තමයි ඊශ්‍රායලයේ මේ සෙනගට අවුරුදු 40ක් නන්නත්තර වෙන්න සැලසුවේ. යොෂුවා සහ කාලෙබ් බැරෙන්න. දැන් අපි මේ දෙකම එකට දැම්මොත් සමහර දේවල් ඔබේ තෘෂ්ණාවට දෙවියන් වහන්සේ අත ගන්නවා. කරලා බලන්නකො. දෙවියන් වහන්සේ තේ පොයින්ට් කරා. ආවලු ගෝත්‍රේ මේගොල්ලෝ යවන්න. දැන් මේ වගේ අවස්ථා කීපයක් අපිට බයිබලයේ හම්බ වෙනවා. මොකද්ද? රජුන් තෝරා ගැනීම. රජුන් තෝරා ගැනීම. දේව කැමැත්ත නෙමෙයි. ඉඩ හැරියා මගක් පෙන්නුවා. මග පෙන්වන හැම එකම දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. සමහරට ඔබේ ජීවිතේ ඇතැම් දේවල් එළියට ගෙන්න උන්වහන්සේ එකට ඉඩ අරිනවා. තව අවස්ථාවක් තියෙනවා සෙනග ගණන් කිරීම. එක තැනක කියන දාවිත්ව යක්ෂයා පෙළඹුවා. එක තැනක දාවිත්ව දෙවනසේ පෙළඹුවා කියලා. සමහරට ඔබේම ඇතුලේ තියෙන දේවල් එළියට ගන්න උන්වහන්සේ ඉඩ දෙනවා. perfect will of God එක නැතුව අනිත් එකට. දැන් මේ ඉඩ දීපු දෙයින් මේ සෙනග කාදේශ් වර්ණේ ඉඳන් අවුරුදු 40ක් වනාන්තරේ මුලා වුණා. අවුරුදු 40ක්.
තැන් ඔබ බලන්න ගණන් කතාවේ 33 ඉඳන්. තැන් වල කූඩාරම් ගහගෙන. දිය උල්පත්ති එතන ඉඳ ගන්න. ඊළඟට ගිනි සර්පය. පොඩක් කියවලා බලන්න. බාලම්ගේ අනාගත වාක්‍ය ඊශ්‍රායල් වරුන්ට සාපකි කතන්දර ගොඩක් තියෙනවා මේ මෙතනින් පස්සේ. මේ මෙතනදී කීකරු නොවුණු නිසා දෙවියන් වහන්සේට යමක් කියනවා බය නැතුව. මම හිතනවා අපි දෙන්න සේවයට එන එක ගැන මෙයාලගේ අම්මලා තාත්තලවත් තාත්තා හිටියද මන්ද හිටියනේ තාත්තා අම්මා තාත්තවත් අපේ දෙමව්පියෝවත් අපේ අක්කලවත් මගේ ජෝන් කිල්ස් එකේ මිත්‍රයෝත් කවදාවත් මම ඕකේ කළේ නැහැ. මට ගුවා මචං උඹ ටිකක් කල්පනා කරපන් ඕක. මට ආදරේට කියන්නේ. මගේ තාත්තා කිව්වා ඔයා එක රස්සාවක් මද්ද්‍රව්‍ය අරගෙන විනාශ කරගත්ත දැන් ඔයා පල්ලියක් බදාගෙන මොනවද කරපු සේවය? මිනි වලවල් කපනවා. අත්තිවාරම් දාන. මම පැතුම් අහනවා මගේ පාස්ටර් මේසන් වැඩ පෙරද මම ටිකක් පුළුවන් ටිකක්. දැන් නම් එහෙම අතහුරුවක් නෑ. අන්තිම එහෙම ටිකක් ගල්ලාරේ මුස්සන්න අමාරුයි. දෙවනෝසිගේ හඬක් තිබුණා. මම ඒ හඬට කීකරු වෙලා අවුරුදු 34ක් ඇවිල්ලා තියෙනවා. ඉදිරි බලාපොරොත්තුවත් ඒ හඬත් එක්ක යන්න. මට වගේම ඔබටත් දෙවියන් වහන්සේ පිළියෙල කරපු ජීවිතයක් තියෙනවා. මැජොරිටි එකේ කැමැත්තට දේව හඬ යට කරන්න එපා. ඔබේ දරුවෙක් නොහැදිලිවන්ත කෙනෙක් බැඳුවොත් මම වෙඩින් එකටවත් එන්නේ නැහැ. ඔබ පල්ලි ආවේ නැතත් කමක් නැහැ මට. නොහැදිලිවන්ත කෙනෙක් වෙඩින් එකක් ගමම පෝරුවේ හරි නගින්න අපි ගිහින් පෝරුවේ නගින්නේ නැහැ. අපි ඉතින් ඒකට පුළුවන් විදිහට පාටිසිපේට් කරලා එනවා. ඇදහිලිවන්තයෙක් වෙන කෙනෙක් රූපවඳින්නෙක් නම් අනවින බන්ධනකාරයෙක් නම් ඔහු සමග කෑම කණ්ඩවත් එපා. හැබැයි ගොඩක් දෙනෙක් බහුතරයේ කැමැත්තට දේව කැමැත්ත යට කරනවා. ඉස්රායල් සෙනගට උනේ ඒක. 10 දෙනාගේ කීමට ඔවුන් ඉඩ දුන්නා. මේ 10 දෙනා මුළු ඉස්රායල් කඳවුරම නාස්ති කළා. ගොඩක් කට්ටිය ඕනේ නැහැ පල්ලිය නාස්ති කරන්න. 10 දෙනෙක් ඇති. 10 දෙනෙක් හිටියාම ඇති. දෙවියන් වහන්සේ කරට කැවුම්කම් දෙන්න. දැන් දේශයේ සෝල්සිකර වස්සක් තියෙනවා රාහබ් ඔත්තුකාරයනේ රාහබ් ළඟට. ඒක මොකද්ද? ඒක ඇවිල්ලා මේ දේශයට යනවද නැද්ද කියන එක කියන්නේ නෙමෙයි. මේක ඇවිල්ලා යනවද නැද්ද කියලා බලන්න ගියේ. අර කැරිය මොකද්ද? අපි යනවා කොහොමද යන්නේ කියලා බලන්න. ඒක හරි. ඔබේ දේව සේවය හරි කැඳවීම හරි ඒක කොහොමද වෙන්නේ කියලා බලන්න. ඒකට ක්‍රමයක් තියෙනවා. විෂන් ඇන්ඩ් මිෂන්. හැබැයි මෙතන ගියේ දෙවියන් වහන්සේගේ වචනේ සැක කරලා අර තොරතුරු වලට වඩා උන් ගිහිල්ලා ගවන්නේ උන් මාර යෝධයෝ ඉන්නේ. අපි පළඟැටියෝ වගේ. උන් අපි යෝධයෝ වගේ දැක්කේ. යෝධයන් ඔවුන්ටත් අපිව පළඟැටියෝ වගේ පෙවුනේ. ඈ ගිහිල්ලා ඇහුවද අයියේ අපිව පළඟැටියෝ වගේද පෙන්නේ ඔයාලන්ට? ඇහුවෙත් නැහැ එහෙම. ඒගොල්ලෝ එහෙම කිව්වෙත් නැහැ. මේගොල්ලෝ උපකල්පනය කරා. මේ අවුරුද්දේ දෙවියන් වහන්සේ පිළියෙල කරපු දෙයට ඇතුල් වෙන්න ඕනේ. No hesitation. Hallelujah. Amen. Amen. යමක් පිණිස ඔබව දෙවියන් වහන්සේ පිළියෙල කරාද? සලස්මක් උන්වහන්සේ ඔබට දීලා තියෙනවද? කැප වෙන්න ඒකට. බාර වෙන්න උන්වහන්සේට. ඔබේ අවසානය කිසිවෙකුට දෙවෙනි නොවන අවසානයක් වෙන්න යනවා. පළවෙනි එක කොඳුරන්න එපා. 2 දෙවියන් වහන්සේගේ යහපත්කම හිරේ ගියත් සැක කරන්න එපා. 3 වෙනි එක දේව හඬට වඩා බහුතරේ කැමැත්ත. තමගේ අම්මා තාත්තට දැහුම්කම් දෙන්න එපා.
අපි යාඥා කරමු. දැන් පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමයක්, පුත්‍ර වූ යේසුස් වහන්සේගේ කරුණාවත්, දේව අනුග්‍රහයත්, සුදාත්මන් වහන්සේගේ සහභාගීකමත් අප සියල්ලන් සමග පවතී.